Hey guys, welcome back to my channel. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද කියලා හිතනවා. මේක මගේ දෙවෙනි vlog එක. අද අපි හදන්න යන්නේ කේක් එකක්. කස්ටමර් කෙනෙක් කේක් එකක් ඕඩර් කරා මගේ Facebook page එකෙන්. ඒක ටිකක් ලොකු කේක් එකක්. ඒ කියන්නේ මම මෙහෙදී කේක් orders දෙකක් කරලා තියෙනවා. ඒවා normal butter cake දෙකක්. මේක මගේ තුන්වෙනි order එක. ඒක ටිකක් huge cake එකක්. නුඹ icing එකක් කළා. මට මුලින්ම බඩු වගේක් ගන්න තියෙනවා. ඒ කියන්නේ කේක් බෝඩ් එකක්, ඊළඟට කේක් බොක්ස් එකක්. එයා මේ ටිකක් ගන්න තියෙනවා. ඒ ටික ගන්න මම දැන් යනවා. ඉතින් අද බලමු කොහොමද කේක් එක හදන්නේ කියලා. ඔන්න guys මම ආවා කේක් ෂොප් එකට. හැමිල්ටන් ඉන්න අය දන්නවනම් මේ ෂොප් එක මේකේ ඕනම කේක් අයිටම් එකක් තියෙනවා. මේකේ නම Cakes and Kitchen. හැමිල්ටන් අර ස්කයි සිටි මෝල් එකේ තියෙන අන්නේ ගාව තමයි මේක තියෙන්නේ. ඉතින් මට මෙතනින් ඕන වෙලා තිබ්බේ රිබන්ස්, ඊළඟට 1M ටිප් එක ඕන වෙලා තිබ්බා. ඊළඟට රෝස මල් ගත්තා. ওই ටික තමයි මම ගත්තේ. ඊළඟට ඔය කේක් බෝඩ්, කේක් බොක්ස් ටික ගත්තා. ඊට පස්සේ දැන් මම ගෙදර ඇවිල්ලා කේක් එක හදන්න ගත්තා. මේක normal butter cake එක. මම මේකට කලරින් දැම්මා රෝස පාටින්. මොකද කස්ටමර්ට එහෙම ඕනි කිව්වා. ඉතින් ඇත්තරම දැන් කේක් එකක් හදන්නේ කොහොමද කියලා බලන කෙනෙක් නම් මේක බලන්න එපා. මේක තැනින් තැන ක්ලිප්ස් වගේක් තියෙන්නේ. මම සම්පූර්ණ වීඩියෝ එක ගත්තේ නැහැ. මන්න මේක ගන්න තරම් වෙලාවක් තිබ්බේ නැති හින්දා. normally ඔයාලට ඕනේ නම් කොහොමද මේ කේක් එක හැදුවේ කියලා මම වෙන දවසක වෙන vlog එකකින් කියලා දෙන්නම්. actually මේක ඇත්තටම මාර රහ කේක් එකක්. ඒ කියන්නේ butter cake එකට මේකේ පොඩි secret ingredient එකක් තියෙනවා මම දාන. හැබැයි ඔයාලත් ඒක දානවත් දන්නේ නැහැ. ඔයාලට ඒක දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ওই විදිහට මම කේක් එක හැදුවා. කොහමද කේක් එක හදාගත්තා. ඒකට නම් එච්චර වෙලාවක් ගියේ නෑ. විනාඩි 20ක් විතර තමයි ගියේ. දැන් හදාගන්න තියෙන බටර් අයිසිං එක. ඇත්තටම බටර් අයිසිං කිව්වට මම මේකට බටර් දැම්මේ නැහැ. මෙහි තියෙනවා, ඒ කියන්නේ මේ මාගරින් එකෙන් හදන අයිසිං එක ඇත්තටම මාර රහයි. මේක ඔය එහා පැත්තේ තියෙන අන්නේ බටර් එක. මට නම හරියට මතක නැහැ. ඒක ගොඩාක් රහයි. මෙහි ඉන්න අය ඉන්නවනම් ඒක පාවිච්චි කරන්න අයිසිං වලට. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම හදාගත්තේ. අපි ඒකත් බලමු.
මේක වීඩියෝ කර ඉද්දි මේක මෙහෙමම පෝස් වෙලා තිබ්බා මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් කියලා. ඒ හින්දා අයිසින් කරන ටික වීඩියෝ වෙලා තිබ්බේ නැහැ. ඔය විදිහට තමයි ඉතින් අයිසින් කරේ. කොහමරි අවසාන රිසල්ට් එක මෙන්න මේ විදිහට ආවා. ගොඩාක් ලස්සනයි. ඒක නම් මාරම ලස්සනක්. මම අදම මාරම ලස්සන කේක් එකක් තමයි මේක. කස්ටමර් මාරම ආසාවෙන් කේක් එක අරගෙන ගියා. මට මාරම හැපි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කේක් එක හැදුනේ. ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. අපි තවත් vlog එකකින් හම්බෙමු.